සිය පුත්‍රයාට බලහත්කාරයෙන් කුඩු දමා පොලිසියට රැගෙන යන බව පවසමින් වලස්මුල්ල ප්‍රදේශයේ මාක් සහ පියෙක් බත්තරමුල්ල සීලරතන හිමියන් සමග පැමිණ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා. මම සරඹගේ ජයරත්න චමිලා මේ නමනැලිය වලස්මුල පොලිස් වසමේ නමනැලිය තමයි පදිංචිය. මගේ පුතාට අවුරුදු 23ක් වෙනවා. මේ දරුවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තිබුණා. මේ ඇත්තටම කියනවා නම් ඇබ්බැහි වීමක් තිබුණා. අපි ඒවට බෙහෙත් අරන් දීලා ඒ දරුවා සුවපත් කරගන්න මාර්ගය හොයමින් යන අතරතුරට මේ පහුගිය දවසක ඇවිල්ලා මේ 13 වෙනිදා නේද? 9 වෙනි මාසේ 13 වෙනිදා ගෙදරට එනවා. රෑ මේ උදේ ඉඳන් දෙන්නෙක් එනවා සිවිල් ඇඳගෙන. මේ පුතා ගෙදර හිටිද්දිත් කියනවා අම්මේ ඔය එන අයට කියන්න මම ගෙදර නෑ කියලා. මගෙන් ග්‍රෑම් 25ක් ඉල්ල කරදර කරනවා දවස් දෙක තුනක් ඉඳන්ම. මෙයා කියනවා මං ගාව නෑ ගන්න කොහෙවත් නෑ කියලා. කියද්දිත් එයාගේ පස්සපාරේ දිනපතාම එනවා. උදෙත් ආවා හවසත් ආවා. එන පාරවල් දෙකදිම මම කිව්වා ගෙදර පුතා නෑ. පුතා ගෙදර හිටියේදී තමයි මං කිව්වා ගෙදර නෑ කියලා. පුතා කිව්වා ගෙදර නෑ කියන්න කියලා. ගෙදර නෑ කියලා කියලා පස්සේ රෑ 9:00 විතර මෙයාලා දෙන්න ආයෙ එනවා අපේ ගෙදරට. මේ අපි දන්නෙත් නෑ අපි ගෙදරට දිගටම ආවා. ඇවිල්ලා මේ පුතාගේ කාමරයට ගියා කතා කර කර හිටියා. පුතා එළියේ හිටියේ. ඉඳලා එයාලා ආවට පස්සේ කාමරයට ගියා. කාමරයට ගිහලා කාමරේ කතා කර කර හිටියා. ඉඳගෙන එයාගෙන් ඉල්ලනවා මේ ග්‍රෑම් 25ක් අරන් දෙන්න කියලා තමයි කියනවා කියන්නේ. පුතා කියනවා දැන් නෑ මං ගාව ගන්න තැනක් නෑ මංගේ ළඟ ඕව නෑ කියලා. ඒ කියද්දිත් එයාලා ඉල්ලනවා ගෑම් 25ක් කොහෙන් හරි හොයලා දෙන්න කියලා. ඒ කරලි වෙලා ටික වෙලාවක් යනකොට මේ කාමරේ ටිකක් හයියෙන් සද්දේ ඇහුණා. හයියෙන් අම්මේ කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට අපි කාමරේට පැන්න. පයින්නකොට කාමරේ ඇතුලෙන් දොර වහලා අපි ජනේලයට ලීයකින් ගහලා ජනේලේ අරගෙන කාමරේට පයින්නවා. පයින්නකොට පුතාගේ අත දෙකට මාංචු දාලා එයා දෙන්න මේ මාංචු දාලා මේ පිහියක් අතේ තියාගෙන හිටිය. කතුරක් පිහියක් දෙන්නගේ අතේ තිබ්බා. ඒ වගේ මේ ලේත් තියෙන කාමරේ විසි වෙලා ගිහිල්ලා වැදිච්ච පාරවල් මම කාමරෙන් ඉස්සර වෙලා කාමරේට මම තමයි පනින්නේ. පැන්නට පස්සේ පුතා බැඳපු දුවක් තියෙන බබෙක් ලැබෙන්න ඉන්නේ යාට මේ මාස දිනත් ලඟ වෙච්ච මේ අම්මා යා දරුවා මේ එයා කාමරේට මම පැන්නට පස්සේ පයින්නවා. ඊට පස්සේ මගේ දුව පයින්නවා මහත්තයා පයින්නවා කවුරුත් පැනලා කාමරේට පැනලා මේ අර ආපු දෙන්නගෙන් පුතාව අත් මිදවන්න හැදුවා අපි. එයාලට පහර දීලා අපි මේ එහාට මෙහාට කරන් පුතා එළියට මේ පැන්නා. පැනලා මාංචු දාලා දරුවට දැන් අපි අහුවා ඔයාලා කවුද කොහෙන්ද ආවේ කවුද එන්න කිව්වේ කොහෙද කියලා අපි පොලිසියෙන් කිව්වා. මං කිව්වා ඔයාලා පොලිසියෙන් නම් ඔයාලගේ ඩෙන්ටිටි පෙන්නන්න අපිට කියලා. මේ ඉතින් මේ ඩෙන්ටිටි පෙන්නුවේ නැහැ. ඔහොම ඉන්න මේ තා ටික වෙලාවක් ඉන්න ඩෙන්ටිටි පෙන්නන්නම් කිය එහෙම හිටියම පුතා එළියට පැන්නට පස්සේ මේ අර දෙන්නම අපි අල්ලගත්තා. අල්ලගත්තම අපෙන් අත අරවගෙන ඒ දෙන්නත් එළියට පැනලා විනාඩි 20කින් විතර දික්වැලේ පොලිසියෙන් කියාගත්තු 3 දෙනෙක් සිවිල් ඇඳුමෙන් සැරසලා සිවිල් ත්‍රිවිල් එකකින් එනවා ගෙදරට. ඇවිල්ලා මේ පොලිසියෙන් කිව්වා මං කෝ ඔයාලා පොලිසියෙන් කියලා අපි කොහොමද තහවුරු කරගන්නේ? ඔයාලා නිල ඇඳුමකුත් නැහැ. ඔයාලා අර ආපු දෙන්න පොලිසිය අයත් නෙමෙයි. පොලිසිය නම් පිහි අරගෙන ඔහොම හැසිරෙන්නේ නැහනේ. අපි දන්න විදියට නම් මේ ඔයාලා පොලිසියෙන් කියලා අපි පිළිගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ එයාලා එළියට වෙලා හිටියා. කාමරයට ගියා එහෙමම ගිහිල්ලා පුතා කාමරේ හැමතැනම චෙක් කරා බැලුවා. DVR එක තිබ්බා CCTV කැමරා හයි කරලම තිබුණේ. අපිට මේ පොලිසිය අයගෙන් නිතරම කරදර සිදු වෙනවා. ගෙදරට පයින්නවා කෑලි දානවා ගන්නවා අත්අඩංගුවට දානවා 54 වගන්තිය ගහනවා මේ බන්ධනාගාරගත කරනවා. දැන් ওই 3 වෙනි පාර මේ මහත්තයා පුතා හිටියේ නැහැ කියලා මහත්තයා අරගත්ත එකපාරක්. අරගෙන මේ පුතා වෙනුවට මේ ඔයා එක්කගෙන යනවා කියලා එයාට 54 ගහලි වල එයාවත් අත්අඩංගුවට ගත්තා. මේ ওই විදිහට දිගින් දිගටම අපිට මේ හිරිහැර පොලිසියෙන් සිදු වෙනවා. අපි නිතරම කියනවා මෙයා ජාවාරමක් කරන්නේ මෙයා අබ්බැහිවීමෙන් ගලව ගන්න තමයි අපි මේ හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. අපේ ගෙදර මේ වැඩ කරනවා. අපි පුතා පොඩි කාලේ ඉඳලා තමයි අපි ගෙවල් දොරවල් හදලා පිළිවෙලකට ජීවත් වෙච්ච පැවිදි එකක්. මේ ඉතින් මේ පහුගිය දවස්වල තාප්ප ගැහුවා උස් තාප්ප ගහලා CC කැමරා හයි කරලා තියෙන මේ කුඩු විකුණලා කියලා තමයි ගමේ රාවේ හදන්නේ. කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් මේ අපිට මේක හරිම කරදරයක්. පොලිසියෙන් ගැලවෙන්න ඕන නිසාමයි අපි CCTV කැමරා හයි කරේ. කාමරවලට පවා හයි කරා අන්තිමට. කාමරවල තියලා ගන්නවා. මේ තිබුණා කියලා ගන්නවා. මේ ගෙදර තියෙන දේවල් නෙමෙයි යාලා ගෙනල්ලා මේව අපිට මේ පෙන්නන්න පුළුවන් ෆෝන් එකේ මේ CCTV දර්ශන සියලුම දේ අපි අරගෙන තිනවා. මේ චිප් වලට මේ පෙන්නන්න පුළුවන් ඕනම අවස්ථාවක අපිට දේවල් මේ ওই විදියට හිතියර කරනවා. පුතා එළියට ගියා. ඊට පස්සේ එදා මේ
ඇවිල්ලා දැන් මේ රෑ ওই සිදුවීම වුණාට පස්සේ මම තමයි ඉස්සර වෙලාම මේ සිදුවීම කියන වලස්මුලේ OIC මහත්තයට කෝල් එකක් ගන්නවා මේ අරගෙන කතා කරලා කියනවා සර් මෙහෙම සිදුවීමක් ගෙදර පිරිසක් ඇවිල්ලා කවුද දන්නේ නැහැ ගෙදරට ඇවිල්ලා මේ වගේ මේ අපිට කරදරය කරනවා මේ මෙහෙමයි කියලා සර්ට කතා කරලා කිව්වා. සර්ත් මගෙන් එහෙම කොහේ කට්ටියක්ද කියලා. මං කිව්වා සර් දන්නේ නැහැ දික්වැල්ලේ කියනවා කොහොමද කියන්නේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඩිවිෂන් සර්ට කතා කරා තංගල්ලට කතා කරලා සර්ටත් මේ සිදුවීම මේ විදියටම කිව්වා. කිව්වට පස්සේදී වලස්මුලි පොලිසියෙන් 3 දෙනෙක් යුනිෆෝම් පිටින් අපේ නිවසට ආවා රෑ 12:00 විතර. ඇවිල්ලා කට උත්තර ලියාගෙන වෙච්ච සිදුවීම් බලලා ඔක්කොම කරලා මේ දුව හොස්පිටල් එකට දැම්ම බබා හම්බෙන්න ඉන්න දුවගේ අත කැපිලා ලේ බේරෙනවා. ඊට පස්සේ එයාව රෑම අපි හොස්පිටල් දැම්මා. මේ දාලා එයා ගහපු පාර වැටෙනවා මේ ෆෝන් වල තියෙනවා හැම දෙයක්ම මේ වැටෙනවා. ඊට පස්සේ එයාට අමාරුයි. එයා හොස්පිටල් එකට ඇතුල් කරා. ඊට පස්සේ මේ සර්ට මං රෑ ඇවිල්ලා අපෙන් කට උත්තර අරගෙන ඔක්කොම සිදුවීම ලියාගෙන ගියා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ ඉවර කරලා ගියේ පැමිණිලි ඉවර කරලා ගියාට මම ආයි උදේ ගිහිල්ලා මේ මහත්තයත් එක්ක බලස්මුලේ ස්ථානාධිපතිතුමා හම්බ වෙලා කිව්වා මේ සර් මෙහෙමයි මේ සිදුවීම ගැන කතා කරන්නේ යාවේ ඊයේ රෑ වෙච්ච කියලා. ඊට පස්සේ සර් කිව්වා සිදුවීම රෑම ඉවර කරා නේද කියලා. ඊට පස්සේ මං කිව්වා සර් ඉවර කරාට ඒකේ මේ දරුවගේ අතේ මාංචු දාලා තියෙනවා මාංචු දෙක දාපු එක අපිට ප්‍රශ්නයක් මේ මම මාංචුව කැඩුවා දෙකට කඩලා තමයි සර්ට කියන්න ආවේ මේ වෙච්ච සිදුවීම ගැන කියලා. මේ ඩිවිෂන් සර්ටත් කෝල් කරාම සර් කිව්වා ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියලා. මේ සර් දැනුවත් කළා තංගාලේ ඩිවිෂන් සර් ළඟට යන්න තමයි මං ආවේ කියලා සර්ට කියලා තංගාලේ යන්න ගියා. ගිහිල්ලා මං පැමිණිල්ල ලිව්වා එතන. මේ සර්ගේ ළඟ පැමිණිල්ල ලියාදී පුතා මේ සර් ඇහුවා මගෙන් වලස්මුලේ ස්ථානාධිපතිතුමා ඇහුවා පුතා කොහෙද දැන් ඉන්නේ කියලා. මං කිව්වා ගෙදර ඉන්නේ පුතා කියලා. ඊට පස්සේ මම මේ මහත්තයත් එක්ක ගියා මේ තංගාලේ මේ ඩිවිෂන් සර් ළඟට ගිහිල්ලා පැමිණිල්ල එතන ලියන අතරතුරේදී පුතා මට කෝල් කරලා කියනවා අම්මේ මේ ගේ වට කරගෙන පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. පුතාගේ අතේ මාංචු දෙක තිබ්බා. එතකොට මැදින් කැඩුවට වලලු දෙක තිබුණා. ඒක අපි දැනුවත් කරා ගිහිල්ලා ඒකල්ල අපි තංගාලේ පැමිණිල්ල ලියන අවස්ථාවේ තමයි පොලිසියෙන් ගිහිල්ලා මේ ගෙදර වට කරගෙන පුතාව ගෙදරින් අරගෙන අත්අඩංගුවට අරගෙන ආයි නැවත මාංචු දාලා නැවත පුතාව ගෙදරින් එළියට අරගෙන මේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා 54 වගන්තිය ගහලා. එයාගේ ඊට පස්සේ ඒ දවසේම එදා රෑ සිදුවීම වෙලාවෙම DVR ගලවගෙන ගියා අපේ. දැන් පුතා උදේ ඇවිල්ලා අපි තංගාලේ පැමිණිල්ල කරන අවස්ථාවේ මේ උදේ ඇවිල්ලා තව DVR එකක් තිබුණා ඒකත් ගලවගෙන යාලා අරන් ගිහලා DVR ගලවගෙන ඉනේ ගහගෙන යන්නේ සංගවගෙන. ඒකවත් තවත් මේ DVR මේ කැමරාවක සටහන් වෙලා තියෙන මේ සිදුවීම් ගැන. ඉතින් මේ වගේ අසාධාරණකම් දිගින් දිගටම වෙනවා. දැන් අපිව මේ මහා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා හම්බඩු ගහලා පුතාට මේ කැප්ටන්ගේ පුතා කියලා අනුවර්ත නාමයකුත් හදලා මේ පොලිසියේ අය කරන්නේ මේ කීප දෙනෙක් පොලිසියේ සියලුම නිලධාරීන් නෙමෙයි මේ කීප දෙනෙක් එකතු වෙලා කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මෙතන යන්නේ සර්. අපිට මේකේ හේතුව දැනගන්නත් ඕනේ මේකට අනුබල දෙන අයයි ඒ සම්බන්ධව ඒ ටික දැනගන්න ඕනේ අපිට. ඒ සම්බන්ධව පැමිණිල්ල කරා මේ ඉතින් ඕක තමයි සිදුවීම. දිගින් දිගටම අපිට නිහිරි හැර ඒක මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන්න සිටින්න අප සමග